Hey guys, welcome to Masang FC episode 5. කොහොමද සමුදිද? හොඳයි. මොකද හිතෙන්නේ? semis ඉවරයි දැන් finals. ඒක දේවල් හිතෙනවා. මාසයක් ගියා දැනුනෙත් නෑ. ඔව්. මේ මැචස් ටික සට ගාලා ගියා. මේ මොකද හිතෙන්නේ ඉතින් මේ ෆයිනල් එක ගැන? ආපු ටීම්ස් දෙක හොඳයි. ඉංග්ලන්ඩ් ආවන මැච් එක බලන්න නෑ උද. අර්ජන්ටිනාවෙන්ද මැච් එකක් තියන්නේ. යවාරේ ගොඩක් අය මන් දැක්කා මේ ඔය ඉංග්ලන්ඩ් පණ්ඩිත්ස්ලා එහෙම මැච් එක දිනලා හිටියේ මැච් එකටත් කලින්. මාව්. මෙසි රිටයර් කරනවා කිව්වා. මෙසි ස්ලීප් කරනවා කිව්වා එතන පිච් එකේ. වව්. සෑහෙන්න කිව්වා. ඔව් ගැරි නෙවිල් ජෝන් ඩෙලි ඔව් සෙට් එකම කිව්වා නිවන් දෙවි. මෙසි මැච් එකට කලින් අවුස් එකන එක හොඳ නෑ කියලා තාම තීරුම් අරන්නේ කට්ටිය. බෙල්ලින්ගේ මැච් එකම දියස්වා. ඒක අපරාධයි. ඉතින් මේ සමුද අපි යම් මේ මුලින්ම මේ සෙමි ෆයිනල් 1 එකට ස්පේන් ෆ්‍රාන්ස්. ෆ්‍රාන්ස් තමයි ඔයා ගත්තේ ගිය සති. ඔව්. ෆ්‍රාන්ස් දිනයි කියලා හිතුවේ ඒකයි. අර මං කිව්වේ මිඩ්ෆීල්ඩ් එකයි ඩිෆෙන්ස් ඉන්නේ පොඩ්ඩයි ඒක ආවනේ පොඩ්ඩ. සැරට මිඩ්ෆීල්ඩ් කන්ට්‍රෝල් එක නිකන් අර බේසිකලි අවුට්ප්ලේඩ් වුණා විනාඩි 90කට ඇතුළත. මම හිතන්නේ ලොකුම අඩුපාඩුව තිබ්බේ මිඩ්ෆීල්ඩ් එකේ ෆ්‍රාන්ස් වල. මට දැනෙච්ච විදියට බෝලේ තියාගන්න නිකන් පොඩ්ඩක්වත් නිකන් කේපබිලිටි එක තිබ්බේ නෑ වගේ සෙල්ලම් කරේ මිඩ්ෆීල්ඩ් එක. What a disappointing performance. It can France team එක දිහා බර තිබ්බ බලන් හිටපු විදිහ නෙමෙයි හාස්පස්සේ මේ වෙනස් වුණා. එක්ස්පෝස් වුණා නිකන්. ඒක ඒගොල්ලෝ කලින් මැච් ආයේ ගෝල් 16ක් ගහලා හිතන්න. මේ එතකොට ඉතින් අපරාධ නෙමෙයි ඉතින් ස්පේන් මොකද හිතන්නේ මුලින්ම යමාල් අර පෙනල්ටිය ගන්න පොඩි ස්මාර්ට් වැඩක් කරා. ඒකනේ ආප්ටකම් එක හිනාලා අටුවත් හයනවා. නෑ ඒක හරි නේද? ඒක මේ රූල් බුක් කළා තියෙනවා අර මේ අර අන්ඉන්ටෙන්ෂනල් වුණාට අර ප්ලේයර් කියන දැන් මම ප්ලේයර් කෙනෙක් වශයෙන් මට අවයානස් එක තියෙන්න ඕනේ කියලා. ඒකෝට අර තා ප්ලේයර් කෙනෙක් එනවද නැද්ද ඒක බලන්න ඕනේ ඉතින්. අර ඒක මම දැක්ක ඒක සමහරු පෙනල්ටි නෑ කියනවා. රෙෆ්‍රි කෙනෙක්ම අර රෙෆ්‍රි channel එකේ ඕනනම් guys බලන්න යාම දාලා තියෙන එක පෙනල්ටි කියලා. මේ රෙෆ්‍රි channel එක දකින්නදී අර රෙෆ්රි කෙනෙක් ඔය වගේ ඉන්සිඩන්ට්ස් අරන් රිවිව් ඒවගේ channel දෙකක් දුවත් තියෙනවා. ඔව් ගොඩක් තියෙනවා. එක ෆේමස් එකක් තියෙනවා. එකට වඩා තියෙනවා ඉතින්. මේ දැන් පෙඩ්‍රෝ පෝරෝ ගෝල් එක නම් මාරුනේ. ඔව් මිනිහා මේ වර්ල්ඩ් කප් එකේ මම ගෝල් තුනක් දෙකක් ගන්න. නොකවුට් ස්ටේජ් වල ගෝල් දෙකක් නේ. ඔව් දෙකක් ගෙවුවා. මට පෙඩ්‍රෝ පෝරෝ වර්ල්ඩ් කප් එකේ හොඳයි. ඔය කියන්නේ උන්ගේ ඩිෆෙන්ස් එක මේ වර්ල්ඩ් කප් එකේ සෑහෙන හොඳයි. ස්පේන්. ඔව් අනිවාර්යෙන් මේ කුකුවේ ආයෙම හොඳට ගැව්වා. ඔව් උබාසි රපෝටි මුංගියා. ඔව් හතරම හොඳයි ඉතින් ස්ටෑන්ඩ් අවුට් ප්ලේයර් ඩිෆෙන්ස් එකේ. ඒ ඩැනි ඕල්මෝ
ඒ මේකත් මරුවේ ටච් එක මේ පොඩ් පෙඩ්‍රෝ බෝරට දුන්න අර වැටෙන ගවන් ගෙහුයි මේ ඒක උම්බාපේ එහෙම බෝලේ වැඩිය ටච් කරෙන්නේ මේ මැච් එක ෆුල් ෂට් ඩවුන් එකේ සීන් තිබ්බේ ඔව් යානේ වන්දා ඒක වන්නන් ඉතින් නෑ දෙකට බින්දුවකින් පරදින එක නෙමෙයි ප්‍රශ්නේ ඒක නිකන් අර ෆ්‍රාන්ස් වලින් නිකන් ගවුන්ටම උත්තරයක් තිබ්බේ නෑ ස්පේන් මැච් එකේ ඔය අමාලුත් ගෝල් එකක් ගැව්වා ඒකේ ඒක ඔෆ්සයිඩ් වුණා නැත්තම් රීල් ඒක ඔෆ්සයිඩ් නෑ ඒක මන් දන්නේ නෑ ඉතින් අර අනිත් රූල්ස් ආර් වලසදී සුපිරි ගෝල් එක ඔය ඒක සුපිරි ගෝල් එක ඔෆ්සයිඩ් කියන්නේ ඉස්සර විදියට ඔෆ්සයිඩ් නෑ දැන් විදියට ඔෆ්සයිඩ් මේ හැමෝටම ඉතින් වැලිඩ් වෙනවනේ ඉතින් ඒක වැඩන්නේ ඉතින් මේ ස්පේන්ලා මේ වසන් මේ 2010න් පස්සේ ආයි වර්ල්ඩ් කප් ෆයිනල් එකට ඇවිල්ලා තින්නේ මේ පාර තමයි. උංගෝ වර්ල්ඩ් කප් ෆයිනල් දෙකයි තියෙන්නේ ඔය මේ 2010ට පස්සේ ආයි මේක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊයේලා ප්‍රෙඩිට් කරෙත් ස්පේන් දිනන්නනේ මේ පාර සිමියුලේෂන් නේ. ගොඩක් කට්ටිය කියනවනේ අල්ට්‍රා දිනගෙන වරද දෙනවා ඉඳන් දෙනයි. අපි ඒකට එමු. දැන් සෙමි ෆයිනල් ටික කතා කරලා මේ ඊට පස්සේ මේ සෙමි ෆයිනල් 2 එක ඉංග්ලන්ඩ් 1 ආජන්ටිනා 2 මොනවද වා කමෙන්ට්ස් එක? පිරිවෙච්ච කමෙන්ට්ස් කියන්නේ පාර බයෙන් හිටියේ it's coming home අතරම එක යයිද කියලා ඇලා ඉවර ඔය සීග දැම්මනේ මැච් එක ගොඩ ඒක නෑ 1-0 ඇටැක් එකකුත් ඇවිල්ලා මං හිතන්නේ අන්තිම හැරි කේන් ඩිෆෙන්සිව් ප්ලේ කෙනෙක් විදිහට ගැස්සුව ගස්සනවා එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒගොල්ලෝ අර විනාඩි 55 නෙමෙයි සෙකන්ඩ් හයිඩ්‍රේෂන් බ්‍රේක් එකේදී සබ්ස්ටිටියුට්ස්ලා දෙකක් ඉතින් ඇටැකර්ස්ලා දෙන්නෙක් අයින් කරලා ඩිෆෙන්ඩර්ස්ලා දෙන්නෙක් දානවා මේ මම හිතන්නේ එතනින් තමයි මැච් එක අරගුරේ නම් මේ ආයෙ කතා දෙකක් නැහැ මේ ආජෙන්ටිනාගේ ටීම් එකකට එහෙම අච්චර විනාඩි මම යන්නේ 35ක් දෙක දිගට බෝල් තියාගන්න විනාඩි 20ක් නේ 70 විතරනේ සෙකන්ඩ් හාෆ් එකේ හරි විනාඩි 70න් පස්සේ පෝල් පොසිෂන් එක 88ක් ආජෙන්ටිනා ඒකනේ ඒක නිකන් අනේ මන්ද තෝමස් ටූගල් මොනවා හිතුවත් දන්නේ නැහැ වෙලේ නිකන් උට ඩිෆෙන්ඩ් එක ගහන්න ඕන නම් හොඳම දේ ඇටැකින් බෑස්රියක් තියන් බෝල් තියාගන්න එක. ඔව් ඒක අර කලින් ගහපු ඒ විදිහට ගහන්න ආන අර්ජෙන්ටිනා දිනන්න බෑ. නෑ එහෙම දිනන්න බෑ කියන්න බෑ අර at least මොකක් හරි කරගන්න තිබ්බා. අර කම්මඩම දිනන්න බෑ. ඔව් ඒක තමයි. ඒ මට හිතෙනවා අර විදිහට ගැහුවොත් ආජෙන්ටිනාට ගෝල් එකක් ගන්න තිබ්බව. දෙතුන් බාරක් ගෝල් එක නූලෙන් මිස් වුණා. ඒ අර ස්පෙන්ස් එහෙම මේ සුපිරි ටැකල් එකක් දාලා ගෝල් එකක් බේරුවා මේ. සුපිරි ටැකල් ස්පෙන්ස් මේ ස්පෙන්ස් කිව්වා ස්පෙන්ස් සමහර කවියේ අයියයි ඒකනේ අයියෝ 25 අඳින්න මන් දන්නේ ඉඳා මැච් එක විතර 23 ඇඳලා ලොක්ක සඳරක් විතරයි 23 ඇඳලි මේ ගේම් එකේ විතරයි 23 ඇඳලි මෙසිගේ ස්ටොකින් එකේ මොකුත් නැහැ දැන් බ්ලැක් ස්ටොකින් එකක් තියෙන එක මන් දන්නේ සුපර් අඬනවා ඔහොමත් අඬනවා මන් දැකලා කියන්නේ ඔය එච්චර නිකන් අන්න ඇති කරලේ වන් නිකන් බොරු හදාද අයියා කදා අනික මචං ඒකේ ස්පෙන්ස්ගේ දකුණු කකුල පෑගෙන්නේ හරිද
ඌ වීඩියෝගේ උඩට කියලා මේ කකුල මෙහෙම අල්ලන්නේ වම් කකුල. එතකොට ඒකත් පරස්පරයි. නිකන් හදනවා එක්ක හරියට හදන්න වම් කකුලවත් දාලා අර පැත්ත. අර ගැස්තුවේ දැක්ක. ගයිස් අපි මේ සකන් මේ තර්ඩ් ප්ලේස් මැච් එක කලින් තමයි මේ රෙකෝඩින් එක ගන්නෙ. මේ ඒවන්නක් තියෙනවා. ඒ බලන්න තියෙනවා. ඉතින් මේ මොකද ඉතින් මෙසි ක්‍රොස් එක ගැන මැච් එකේ මරුණීම ඉතවන් අය වීක් ෆුට් එන්න දැම්මේ. වීක් ෆුට් ඩිෆෙන්ඩර්ස් ලොක්කොම හාඩ වඩා උස. අන්තිම ඩිෆෙන්ට මෙසි ලව්ටාවට කලින් ඉන්න ජෝන්ස්ටෝන් ඔය තුන හතර අතර ඒ වගේ උසක්තිය කාන්ට බෝලවන් ජෝන්ස්ටෝන්න මිස් කල්ලවන් ලවතාරෝ 5-9 ගොඩ එද්දි පිම් පොයින්් සෙට්ටන කාන්ට ඩිලිවරික තියෙනවා. ඒකනම් මාරම ග්‍රෝසිං ඇබ ඒ මැච්ච එක මන්නන් දන කියන තේරුණාවන් ආජිටන ගහයික මහට මෙසි අන්තිවටික මාර ෆ්‍රී හිටියවා බෝල ගන්න අයදක ජෝස්ටන් අනික මෙසීට අවුරුදු 39ේදී ඔව් මම ප්‍රශ්නයක් දැම්ම හේටර්ස්ලට මේගොල්ලෝ කියනවා නම් මෙසි බෙස් නෙමෙයි මෙහෙම කියනවා. දැන් ඉන්නවනේ මම අපේ දැන් ඉන්න වර්තමානයේ ග්‍රේට් ප්ලේයර්ස් ටිකක් ඉන්නවනේ. ඒ ටිකේක ඉන්නේ. මෙසි ඔෆර් කරන තරම් ඔෆර් කරන එක ප්ලේයර් කෙනෙක්ව නේම් ගන්න පුළුවන් නම් කියලා ඒ ගාවට මිනි යමින් යමාල් ඉදරනේ අපිට. විතරයි ඔය මාත් කියන්න. ඒකත් යමින් යමාල් මෙසි පැයකට තියලා ගන්න බන්න බෑ. බෑ යමින්නවාගේ ඊට වැඩිය සෑහෙන් නඩුයිදි මෙසී ලෙවල් ගෙන එහෙම නම් ගන්න බෑ මෙහෙම බෑදි හාලන්ඩ් කියන්නේ පියෝ නම්බර් 9 ගෙන බාප්පි කියන්නේ හොඳ පීසීමින් කරගෙන යාද හොඳටම තේරුණා ස්පේන් මැච් එකේ යාට සප්ලයි එක නැතිකොට පොල් හොඳටම හිරවුණා ඒ පිළිගන්න ඕනේ මේ ඔව් දැන් තමන් කියනවා නම් මෙහෙමයි කියලා ඒක ඔප්පු කරගන්න කරුණු තියෙනවා. කරුණු නෑ ඉතින් කියනවා කිව්වමද ඉතින් මේ ඔයා දැක්කද මේ ඔව් මට එකෙක් කියලා උදේ පන්දනකට ඉඳන් රොනාල්ඩෝගේ ජීවිත කතාව. අපි දන්නවා මං බයෝග්‍රැෆි එකක් තියෙනවා. ජීවිත කතාව බං ෆුට්බෝල් බදවල කතාව නෑනේ. ඒක අහලා වෙනම ඉන්ස්පයර් වෙනවා. ඉතින් ගයිස් රොනාල්ඩෝගේ බයෝග්‍රැෆි එක මේ ඒක මරු මේ ඒවා යත්තිය මෙයාර පයින් ගහන එක ප්ලේ කෙනෙක්ට මලවෙන් ලේවත් දාලාදී මේ පොඩි කාලේ ෆොටෝස් මේ නෑ ගයිස් ඉතින් අපි ගාව ජීවිත කතාව තියෙනවා මේ ජීවිත කතාව වෙනයි ෆැක්ස් වෙනයි ඉතින් අනිවාර්යයෙන් රොනාල්ඩෝ කියන්නේ මසක් මෙහෙම ලයිෆ් එකේ මෙහෙම වැටිලා තැනක ඉඳලා මෙහෙම ආව මිනිස්සෙක් ඉතින් ඒකේ ක්‍රෙඩිට් එක අවුරුත් නැති කරන්නේ නෑ අර සමහර අයගේ බෙන්ච්මාර්ක්ස් වෙනයි මම ගෝඩ් කියද්දි ඒති වෙන මොකක් හරි ගෝඩ් බා ෆුට්බෝල් එකක් අදාළ වෙන්නේ නේද
අපි ටෙක්නිකල් ලැබිලිටි එකක් ගැන හිතුවා සමහරව හිතන්නේ ප්‍රසිද්ධිය ගැන අංග ගැන ඔව් ඒක හරි නෑ මං කියන්නේ මෙහෙමයි අයිඩල් කෙනෙක් කරගන්නේ කිසි ප්‍රශ්නයක් නෑ රොනාල්ඩෝ කියන්නේ හොඳ අයිඩල් කෙනෙක් කරගන්න මිනිස්සේ කියන්නේ මිනිස්සෙට ඉතින් බලලා ඒ මිනිස්සේ දිහා බලලා හැදෙන්න පුළුවන් නේ මිනිස්සෙට කියන්නේ ඩිසිප්ලින් එක තියෙනවා ඩෙඩිකේෂන් එක තියෙනවා ඔබ්සෙෂන් එක තියෙනවා ගෝල් එක දාලා කියන්න වරදක් නෑනේ බා ඒ ඇති ඩිසිප්ලින් ඔක්කොම තියෙනවා නේ මිනිස්සයාගේ මේ අන්තිම කාලේ චුට්ටක් විතර ඩිසිප්ලින් එක චොර කරගත්තා අර නිකන් ඉන්ටර්වියුස් වලට චුට්ටක් නෙමෙයි ඉතින් ටිකක් නේ ඕන පොඩ්ඩක් ගෝග කරගත්තා ඒක ඉතින් පොඩි එකෙක් වගේ ඇසිරෙන ගත්තා ඒක නම් ගොඩක්ම 2022 වගේ දන්නේ 22 යුනයිටඩ් වලින් පැන්නුවේ ඔව් කියන්නේ වර්ල්ඩ් කප් එක හරියනේ මචං ඔය වර්ල්ඩ් කප් එක ඉවරෙච්ච ගමන් අල්නසාර්ගේ මතක ඔව් ඒ කාලේ වගේ නෝ ඒකයි ඉතින් මේ පීරස් මෝගන් කියන එක ඔව් ඌ තමයි කන්න ගත්තේ ඌත් එක්ක කරපු ඒවයම වනේ අන්ද රොනාල්ඩෝ කෑවෝ රොනාල්ඩෝ කෑව මිනිස්සු එව් මචං ඒ කියන්නේ අර ඌ කියනන්නේ මෙසි is not even the best Argentinian කියන මේ පීරස් මෝගන් ඌගේ ටොප් ලෙවල් ලිස්ට් එකේවත් නෑ බං මෙසි මහ මීන් මොකෙද්ද වන්ද මහ කොනේ ඌ තියා ආසනල් ෆෑන් කෙනෙක් ඔයිට වඩා මොකක්ද බලාපොරොත්තු නෑ ඌ ඌ වගේ උන් තමන් අර අපි දෙන්න දැන් කතා වෙලා හිනාවනේ ඒ වගේ උඹන් එන මීහරා උඹ කියන්නේ ආසනල් ෆෑන් කෙනෙක් මන් දැක්ක සකාවයි මෙසීවයි සසනවා කියන්නේ දැන් සෙමි ෆයිනල් එක දිනන එක හොඳම බයි කියන්නේ මෙසීගේ සකාගෙන මී වන්දෝ මී අරංක අදහස්ති සාකාරය කොල්ලා මීන් යමල්ට වඩා හොඳේ නොනමුලි යකෝ සකා ලමින්න මල් එක කම්පරිසන් එකට ගේන එකත් ලැච්චාබ ෆුට්බොල් අවුද නේනෝ මන ඔලීසේ හොදයි බම් සකාට ලිසෑහි ඔවු දින්න ඇටයකුත් නෑ ආරෝගේ ඩිෆෙන්සිව් ඇක්ටිවියෂන්ස් බ්ලා බ්ලා තියෙනවා සකාගේ හැරි එහෙමයි කියල මදා ඌ මේ ළමින් නමහල්ලුත් තෙනවනේ බන් ඩිෆෙන්ඩෙඩ් එදා හොච්චරාවද ස්පේන් මෙච්චි ප්‍රාන්ස් මෙච්චි ස්පේන් ප්‍රාන්සකි ඉන්ඩිවිජුවල් බිලියන්ස් කියන එක සකාගේ දකිනවා කියන හිත බලන්නකෝ ඔව් ඒක නන්න සෑහෙන්නම දිව ඒකයි මිනිවලන්නෝ අම්බු හරි ඔලීසේ ගනින් ජමාල් පැත්තකින් තියන මයිකල් ඔලීසේ ගනින් ඔලීසෙත් තියෙනවා ඔලීසෙත් සෑහෙන්න තියෙනවා ඉන්ඩිවිජුවල් බිලියන්ස් හොඳ කී මොමන්ට්ස් ඒකයි ආසනල් උන්ගෙන් ඉතින් සීරියස් දෙයක් හිතන්න බෑ මචං මට නම් කිය පීඑස් මොගෙන් ගගෙන කොහොමද බැවුණා මූබා නියොත් ඔබ මෙසීට මුලින් මෙසී හොඳ ගී හිටපු එබ්බ 2012 14 විතර එක උගේ මරු විඩියක් තියෙනවා මම දැක්කද බ්‍රෙඩ්ලිල ෆේස් කරනවා බ්‍රෙඩ්ලිට ඔව් ක්‍රිකට් බලනවා ඔය ඇක්ටර්ස් මහවන්න පඩේට ඕකත් දෙන්න එල්ලා ඕවරයක් ෆේස් කරන ෆයින් බ්‍රෙඩ්ලින්නේ නෝමල් නෙවේ මූ ෆුල්ලොන් යන බ්‍රෙටිත් එක්ක බ්‍රෙඩ්ලි ඕවරයක් දාන ෆුල් ස්පීඩ් දෙවන්නේ 157යි 60යි 59 වෝල්ට් එක රිප්සල වදිනවා අත්ත වදිනවා එකකට බැට් දාගත්තේ නැද්ද සුලුනම් කොයි දාන්නේ YouTube එකේ වීඩියෝ බලපන් ගිහිල්ලා උන් දෙන්න ගේමට යනවා ග්‍රවුන්ඩ් එක මැද මිල කියන්නේ
ක්‍රවුඩ් එකක් තියෙනවා. අප්පා කොහොම චොර වෙච්ච එකකින් ඉතින් කොහොමවත් මේ ඔපිනියන් එකක් ගන්න නම් බෑද? ස්පේන්නුයි ආජන්ටිනාවයි නිකන් පාත් එක බලමු ෆයිනල් එකට එනකම් මේ ස්පේන්ලට මුලින්ම කේප් වර්ඩේනේ. කේප් වර්ඩ් ෆස්ට් මැච් එක 0-0 ස්පේන් vs කේප් වර්ඩ් මුලින්ම. ඊට පස්සේ සෞදි අරාබිය එක නම් 4-0. ඔස්ට්‍රියා සෞදි අරාබිය ඊට පස්සේ මේ කවුද උරුගුවේ ඒකත් දෙන්නා. ඊට පස්සේ ඔස්ට්‍රියා සෙට් වුණා රවුන්ඩ් ඔෆ් 32 එකේ. yes පෝර්චුගල් 16 නේ. ඊට පස්සේ බෙල්ජියම් quarter finals France. ඕරි දෙන්නේ රන්න ඉතින් අවුලක් නැහැ නේ. ඩීසන්ට් ටීම් එක සෙට් කරලා දිනා. එමයි ස්පේන් එක බලමු ඉතින් කොයි රට දුන්නද? ඔව් ඉතින් පල්ලෙහා දැන් ෆයිනල් එකේ තමයි ස්පේන්ලට අර නිකන් වර්ති ඔපෝනන්ට් කියලා සෙට් වෙලා තියෙන. උයි සෙමියයි ෆයිනල් එකේ තමයි සෙට් උනේ. සෙමි ඉංග්ලන්ඩ් අල්ෂර් ෆයිනල් එකේ ඉංග්ලන්ඩ් ආව නම් එහෙම මං හිතන්නේ වැඩක් නෑ ෆයිනල් එක. උඩ දාලා ගහනවා. ගහගත්තා ඒක ලස්සනට. මේ මොකද ෆ්‍රාන්ස් වල දැක්ක ඉංග්ලන්ඩ් වල කොහොමද ගහනවා? ඔව්නේ. ඔය සීන් නැති නෑ හැබැයි මේ මට තියෙන එකම ඉංග්ලන්ඩ් ඉංග්ලිෂ් ෆෑන්ස්ලත් බයලා හිටියේ උන්ට ස්පේන් හරි ෆ්‍රාන්ස් වල සෙට් එක සෙමි එක. මොකද සාමාන්‍යයෙන් කියන්නේ උන් ආජන්ටිනාවට වේස් කරන්න බය වුණේ නැහැ කියලා කියන්නේ ආජන්ටිනාව. அது උන් කියන්නේ 1-on-1 උන්ට බෙටර් ස්ක්වොඩ් එකේ ඉන්න ආජන්ටිනාව හම්බුන එක මේ වාසි කියන තමයි උන් කියන්නේ. අර මෙසි වෙලින්ගම් නම් බං අර එක තැනයි කටවරද්දක ඊට පස්සේ නිකන් ආජන්ටිනා ස්කොඩ් එකම උගේ වටේ හිටියව. ඒ බෙලින්ගම් මෙතන ඇත්තටම ඌණන් කියන්නේ ඉන්ජරි එකක් කරුන්ද නිකන් කතා වෙලා නිකන් ඌ ඒක නතින් හැම බැන ගන්න සීන් එක නෙමෙයි කියලා නේ. ඒකට බෙලින්ගම් හිනාත් වෙනවා වයිකි නෝන්ඩියට වගේ. ඔව් එහෙම නැතිනම් අම්මෝ උඩා සෑහෙන ටික්ටොක් එකේ තියෙනවා නේ බෙලින්ගම්ට බැනලා. ඔව් බැනලා නෙමෙයි ඇයි මං අයියනේ ඉතින් දැන් නෑනේ කෙල්ලෝ හදලා දිනන බෙලින්ගම් වර පොර වුණා කියලා අර එතන අර අට සෙට් වුණා. ඔව් ඔව් සෙට් වුණා. මොක් කියලා බා මෙසි මොක් කියලා බෙලින්ගම් අය දෙකනේ මේ බෙලින්ගම් මෙහෙම බලන් ඉන්නවා මෙසි මෙහෙම බලන් ඉන්නවා. අයියෝ ගයිස් මෙයාගේ පර්සනල් channel එකේ තියෙන පොඩි වීඩියෝ එකක් බලන්න. දැන් දාලා තියෙනවා ඒක. මොකද්ද? number 5 jersey goat, Tread the goat, Bellingham ko number 5 jersey goat. සිඩාන් තමයි මට. යකෝ කාල්ස් පුයෝල්ලුත් ඉන්නකෝ. අරෝ කොහේ ඉන්නද බෙලින්ගම්? Bellingham 5 jersey කොච්චර ඉන්නවද බං? ඒකම දාලා තියෙනවා this is how it feels. අර ටෙන් මොකක්ද? නෑ ඒකම කියලා තියෙනවා from switching sides from 4 to goal to France to Spain. ආදල්ලා both for number 10 but only one is a real number ने mark करेंगे. රියල් 10 තමයි ඉතින්. කමන්නේ නංගි වාගේ ආතල්ලෙන් ගන්න. නෑ ඒ ළමයාගේ ප්‍රශ්නයක් නෑ. එයාගේ knowledge එක අනුව like එයාගේ opinion නේ basically. So මේ ඊට පස්සේ අපි මේ ආජන්ටිනාවල පාත් එක ගත්තාම මුලින්ම සෙට් වුණා ගෲප් එකේ සෙට් උනේ
ඇල්ජීරියා අල්ජීරියා ඔස්ට්‍රියා ජෝර්න් ඊට පස්සේ ජෝර්ඩන් කේප් වර්ඩේ සුපිරි මැච් එකක් ගියා guys මට බේසිකලි නිකන් පර්සනලි පට්ටම දුක හිතුණ මැච් එකක් මොකද කේප් වර්ඩේ කියන්නේ මට මගේ පර්සනල් ඔපිනියන් එක අනුව ඇට්ලීස්ට් ක්වාටර් ෆයිනල් එකක්වත් එන්න ඕන ටීම් ඔව් ඇට්ලීස්ට් මං ඔව් ඔය ඒ කේප් වර්ඩ් යනනම් එදා මම ඇත්තට ඉංග්ලන්ඩ් වලට වඩා දෙයක් කේප් වර්ඩ් කරා අනිවාර්ය ලොකු දෙයක් කරා ඒගොල්ලෝ කියන්නේ මේ මං දන්නේ මට ෆැක්චුවලි කියන්න බෑ ඒ දේවල් මම පර්සනලි බිලීව් කරනවා මේ මයි ගට් ෆීලින් එක දෙනවා ඒගොල්ලෝ ඇට්ලීස්ට් ක්වාටර් ෆයිනල් එකටත් එන්න ලොකු chance එකක් තිබ්බ කියලා වෙන බ්‍රැකට් එකේ හිටියා එන්නේ අනිවාර්යෙන් මොකද මම හිතන්නේ මං පර්සනලි බිලීව් කරන්නේ මගේ පර්සනල් මතය ඔපිනියන් එක මං කියන්නේ සාමාන්‍යයෙන් පෝර්චුගල් උනත් බීට් කරන්න හැකියාවක් තිබ්බ ඒගොල්ලෝ මේ ස්පේන් එක්ක රෝග අර්ජන්ටිනා එක්ක ඔව් රෝග ෆුල් 90 මිනිත්ස් වල පෙරදුන්නේ නැහැ නේ ඒගොල්ලෝ වැදුන්නේ මේ ආවා ඔසීනා රෙස්පෙක්ට් ආයි ඊට පස්සේ ඊළඟ රවුන්ඩ් එකේ සෙට් උනේ ඊජිප්ට් නේද ඔව් ඒක ඉතින් පරදුනේකට ඉතින් දැන් ඉතින් රිග් ගෑවල නැහැ ඒක ඉතින් මම ඒක රිග් කියන්න ඒතන රිග් කියන්න හේතුවක් නැහැ මට ඒක තමයි ඉතින් දැන් කියන එක හෝල්ස් කන්ට්‍රෝවර්ෂල් නැහැ දැන් ඔව් මේකනේ මම සීන් එක දැන් ෆුට්බෝල් මැච් එකක් ගත්තම දැන් සාමාන්‍ය රෙගුලර් මැච් එකම පවුල්ස් යනවා ඔය වගේ සිද්ධි වෙනවා දැන් කවුරුත් අනිත් මැචස් වල ඔය සිද්ධි ගැන කතා කරන්නේ නැහැ මොකද ඔය මෙසි ගහන මැච් වල සිද්ධ වෙන සිද්ධි අනිත් මැච් වලත් වෙනවා එකම දේ මෙසි ගහන මැච් එක ගැන විතරයි කතා කරන්නේ ඉතින් මචං මයිකල් ඔලීසෙට යෙලෝ එකක් හරි රෙඩ් එකක් හරි අනිවාර්යෙන් අදින්න ඕනේ මේ සෙමි අර රොඩ්ඩිට දාපු ටැගල්ලෙට ඇයි දැන් චිස්ස කවුද අපේ ඩයිව් කරේ ඔව් මේ කවුද අපේ ඔව් නම්බර් 7 කවුද සිස් එක කල්ලා බෝල් නම්බර් 7 මම බලන්න එම්බෝලෝනේ එම්බෝලෝ බ්‍රීල් එම්බෝලෝගේ ඩයිව් එක බං කට්ටිය කියන අයි රෙඩ් දැන් උන්ට තේරෙන්නේ නැහැ බං එම්බෝලෝ ඕල්රෙඩි යෙලෝ එක හිටියේ ඕල්රෙඩි යෙලෝ එක ඉන්න ප්ලේයර් කෙනෙක්ට ෆුට්බෝල් වල දාව යෙලෝ එකක් හම් වුණාම නිකන් ඩිරෙක්ට් රෙඩ් එකක් ගෙනත් දුන්නේ අරක එකක් උන් මැච් එක බලලා නැහැ දෙවෙනි එක බං ඌ ෆවුල් එක රෙෆරි කෝල් කරන පැරඩේස්ටනේ ඔව් අන්නේ ඊට පස්සේ එළවලා දුන්නනේ දුන්නේ ඊට පස්සේ VAR එකේ බලනවා බැලුවට පස්සේ අර පේන්නේ තනිකර මරු බොරු නැති ෆවුල් එකක් ක්ලියර් කරන්න යන්නේ කියලා. ඔව් ඒක උන්න පළවෙනි වතාව අර්ජන්ටිනා මැච් එක නෙමෙයි. පැරගුවේ මැච් එක. යකෝ නේමාර් කොච්චර යෙලෝ ගාලද? රොනාල්ඩෝ කොච්චර යෙලෝ ගාලද? සිමියුලේෂන්. ඔක සිමියුලේෂන් කියලා කියන්නේ guys. ඔව් පැරගුවේ මැච් එකේදී ඒක ෆෙයා වෙන්න නම් මේ මැච් එකේදී අම්පයර් මොකද ඩබල් ස්ටෑන්ඩ් ඒක තමයි කියන්නේ මේම ස්විස් ප්ලේයර්ස් ලගෙන්වත් ඒ කම්ප්ලේන් එක ආවේ නෑ මේ කියන්නේ ආෆ්ටර් ද ඉන්ටර්වියු මොකක් හරි මැච් එකේ වෙලා ප්‍රෙස් කොන්ෆරන්ස් ඉන්ටර්වියු වලත් එහෙම ආවේ නෑ මම දැක්ක අර ඉන්ජර්ඩ් වෙච්ච එක ස්විට්සර්ලන්ඩ් වල වැඩියෙන්ම ගෝල් ගාවුවේ ඌ මෙසිගේ ජර්සි අරන් යනවා සතුටේ මේ ඉන්නවන එකම එක එම්බෝල බං ඌට උන්ගේ පැත්තට මොමෙන්ටම් එක තියෙන වෙලාවක අර වගේ ඕල්රෙඩි යෙලෝ එක ඉද්දී අර වගේ දෙයක් කරනවා කියන්නේ වැරද්ද උගේ ඌට යෙලෝ දෙන්න ඕන නෑ අනිවාර්යෙන්ම සිමියුලේෂන් වලට මේ ඒක යෙලෝ කියන එක නිකන් සාමාන්‍ය නෝමල් ෆුට්බෝල් ටිකක් බලන එකක් හරි දන්න මොකද නේමාර්ගේ හයිලයිට් බලන්න ඕන ඒවයිත් ඔය ඩයිව් කරන්නේ වැඩේදී යෙලෝ දෙනවා මේක
මෙයා මන් සම්බිනේ එයා මේ ඔය ජොහාන් මෙන්සැම්බි එයා මේ මන් දැක්ක ඇස්ටන් විලා වලටත් සයින් කරලා තිබ්බද මේ ටොප් ස්කෝරර් මේ එයා ඉන්ජර්ඩ් වුණා මේ පොර මේ කචස්සල මේ ෂර්ට් එක අරන් යනවා මෙසි hina වෙවි අර උණ්ඩත් නෙදී අමාරුවක් තමයි මේ ඕවා කියන ඇඩදී ඊට පස්සේ ඊජිප්ට් ස්විට්සර්ලන්ඩ් ඊට පස්සේ ඉංග්ලන්ඩ් මැච් එක දැන් ඇවිල්ලා තියෙනවා ස්පේන් එක ෆයිනල් එක ගන්න ඒකත් කතා කරන්න ඕන අර යමාලු මෙසිගේ ෆොටෝ එක ඔව් අනිවාර්යයෙන් ඒක මාරම කෝයින්සිඩන්ස් යන්නේ වන්න එක හිතවන්න ඒක මම උඹට SS එක එවන්න අර පොඩ්කාස්ට් එක ඉංග්ලන්ඩ් පොඩ්කාස්ට් එක මේ එකෙක් අර probability එක හදලා තියෙනවා මැත්ස් ස්ටයිල් ඔය එක දානවා ට්‍රිලියන ගානකින් එකක් වන් හරිද මම SS එක ගහගත්තා ඉදහම වෙන්නන්න එරින්නේ පැට්‍රික් මේදී මම බැලුවා මේකලු ඇත්තටම ලොකු channel එකක්. ඔව් ඒකේ report එකේ ඔව් මෙතන තියෙනවා between 1 in 625 trillion and 1 in 10 quadrillion chance එක තමයි ඒක වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ මම දැන් බැලුවා මේ ගාලා ඔබ හිතවංගෝ නිකන් වටා දොත් නිකන් ස්ක්‍රිප්ට් රයිටර් අරුන් කියන්නේ ස්ක්‍රිප්ට් රයිටර් ගෝඩඩ් බා ඒක සීන් එක ඒ දවස්වල ඒ කාලේ මෙසිගේ ජර්සියක් නම්බර් 90 නා යමාල් එතකොට යමාල් ෆුට්බෝල් ගහනවා කියන එක හිතලවත් නෑනේ පොඩි යමාල් චූටි මීච්චි ගොල්ලනේ ඔබ හිතවන් අර මෙසි නාවන ළමයි ටිකට ඌ ආව කියන එකත් නිකන් අර ඒ තව ළමයි හිටිය වෙන උන් ආපු ළමයි හිටිය යමාල්ගේ ෆැමිලි එකම තෝරගෙන යමාල් ලොකු වෙලා යමාල් ෆුට්බෝල් ගහන තීරණය කළා යමාල් බාසිලෝනාවලත් ගහනවා ඊට පස්සේ ඌ දවුරුදු 19 වෙද්දි ස්පේන් ෆස්ට් 11 එකේ ලොකුම දරුවෝ වෙනවා කියන එකත් බාසිලෝනා FC බාසිලෝනාව ලොකුම දරුවෝ වෙනවා කියන එකත් බං ඒක හිතන්න බෑනේ ඒක තමයි උට ඉන්ජරි ෆ්‍රී වෙලා ඌ එතනට එක මේක් කරලා හරිද මේ ලෝකෙ හොඳම ස්ටාර්ස්ලා දරේ බලහන් හිතා ගන්න බෑගෙන ඔච්චර දේවල් හරියට වෙන්න ඕනද උගේ මේ දෙනගේ ජීවිතේ ඉන් ඩීටේල් හැම එකම ඒ විදිහට මැට වෙන්න බෑ ඔක වෙන්න අනික ෆයිනල් එක තියෙන්නේ මසන් 19 ඒකත් බං මෙසිත් බම් බැක් ටු බැක් වර්ල්ඩ් කප් 3ක ෆයිනල් කියන්නේ වර්ල්ඩ් කප් දෙකක එක පිට ෆයිනල් ආවා කියන එක ඒක මැචස් නොකවුට් ස්ටේජ් වල මැචස් ගහලා දිනලා කම්බැක් කරලා ඉස් වගේවා නිකන් මම හිතන්නේ ඔය මේ FIFA සිමියුලේෂන් එකේ ආජන්ටිනා ෆයිනල් එන්නේ නැහැ සිමියුලේට් කරපු එකේ මොකද EAFC එකේ දෙතුන් බාර සිමියුලේට් කරලා බලුවා ආජන්ටිනා හැලුණා බා මේ මැද්දේ මේ අයින්ස් පරදිච්ච නෑ එහෙම නෙමෙයි අර මට හිතෙන්නේ ආජන්ටිනා අවුට් පර්ෆෝම් කරලා තින්නේ බන්ද يعني ටීම් එක ඉන්න ෆෝම් එකත් එක්ක කියන්නේ දැන් අරගොල්ලෝ කරන් මෙහෙමනේ ඇත්තටම ආජන්ටිනා ප්ලේයර්ස්ලා කරන් ෆෝම් එක ගත්තොත් ගිය සීසන් එකේ එන්නෙද්දි මහා ලොකු ෆෝම් එකේ හිටියේ නෑ කවුරු රොමේරෝ හැම ලයබිලිටි එකක් බං ස්පර්ස් වලට ඒ නම් බං මේවයි ස්පර්ස් වලට ගහලා ඉතින් ලයබිලිටි එකක් වෙනවා බං උන්ගේ බලහංගු ඉන්නොන් ටික ගානේ ඌ ඉතින් බේරන්න හදන එක කියන්නේ ඌට මම දැක්ක ආසනල් මැච් එකේම නිකරුණේ රෙඩ් කාඩ් එකක් දුන්නේ උඩ මම දන්නේ නැහැ මොකද හේතුව කියලා ඌට ඌත් එක අවුලක් තියෙනවද කියලා රෙෆ්රිට
අර ඔය වගේ මචං කතා කරන්න ගියොත් එහෙම බං අපිට රිග් ගන්න පුළුවන් මැච් කීයක් තියෙනවද බං ඔව් සීසන් එකේ දැන් කියන්නේ උන් නැෂනල් ටීම් එක තුළ ගන්න ෆුට්බෝල් එක ක්ලබ් එකකින් ගන්න ෆුට්බෝල් එක සෑහෙන නිකන් නේද? ඔව් එහෙනම් මෙහෙමයි ලිසැන්ඩ්‍රෝ මාඩියන්ස් එහෙම මෑන් යුනයිටඩ් වලට ගන්නවා බං එන පැෂන් එක මට හිතේ රොමේරෝගේ නෑ ස්පර්ස් එකේ ප්‍රශ්නයක් තියෙන්න බං රොමේරෝගේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ මට හිතෙන ඌ සාමාන්‍ය හොඳ ක්ලබ් එකකට ගියොත් ඌ සුපිරියර් මැඩ්‍රිඩ් හරි මොකක් හරි ක්ලබ් එකකට ගියොත් ඌ හොඳටම ගහයි කියලා මට හිතෙනවා රොමේරෝගේ යකෝ රොමේරෝ බෝල් එකේ හොඳයි ප්‍රෙස් සාමාන්‍ය ඌ ප්‍රෙෂර් ගන්නත් අමාරුයි බෝලේ තියෙද්දි ඒක හොඳයි. හොඳ උසත් තියෙනවා හොඳ ෆිසිකල් හෙඩින් හොඳයි ඔය කෝන එකක් එම ගහද්දි සෑහෙන්න වටනවා ඒ වගේ ප්ලේයර් කෙනෙක් ඉන්නේ ක්ලබ් එකට Saturdays මේක මාර අවුට්ස්ටෑන්ඩින් මේ ටූර්නමන්ට් එකේ. අනිවාර්යයෙන් ඌ සුපිරි. මම හිතන්නේ ඔය FIFA සිමියුලේෂන් එක මේ පාර තමයි උන්ට කෙලෙන නම් කෙලෙන්නේ මොකද අර අවුට් ඔෆ් ෆෝම් හිටපු සෙට් එකක් එක පාට ෆෝම් වුණා ටූර්නමන්ට් එකේ ඔය ගිය පාරත් ඕක වෙන්න ගියා මොකද උඹට මතක ගිය පාර ෆ්‍රාන්ස් ලා එහෙම ලොකු ෆෝම් එකක හිටියේ නෑ ප්ලේයර්ස්ලා ඒ තුන් ගහගෙන මේ පාර පොඩ ආජන්ටිනා එක මට ඒක මතක් වෙනවා හැබැයි උන් කම්බැක් දුන්නේ මේ ඔව් දැන් මුන් කම්බැක්ස් කිංස්ලා ගෙනලාදී උන් ගෝයින් යද්දන් දිනරින් නැති ඒක ආර්ජන්ටිනා ගහයි කියලා මට මාත් මම ස්පේන් මට මොකා දින්නත් මට වැඩක් නැහැ මම සපෝට් කරන ටීම් දෙක ෆයිනල් අනේ ඉතින් ආර්ජන්ටිනා ගහයි කියලා මෙහෙමයි මං අර අපි අර හවස ගෝල් එක කතා කරා වගේ ස්පේන් ගහන්නේ මිඩ්ෆීල්ඩර්ස් 3 දෙනෙක්ගෙන් ආඩ්ලා ගහන්නේ 4 දෙනෙක්ගෙන් මිඩ්ෆීල්ඩ් එක ක්‍රවුඩඩ් දෙයි සෑහෙන්න අනික ආර්ජන්ටිනා ෆිසිකල් ගහන්නේ මේ බබා පාඩ දාන්න බෑ ඒගොල්ලෝ එක්ක මේ ඔය ඉතින් අර මේ ස්පේන්ලට තියෙන එකම වාසි තියෙන උගේ ඩිෆෙන්ස් එක හොඳයි එහෙම කියලා මෙසි ඉඳිද්දී අපිට ඩිෆෙන්ස් එක හොඳයි කියන්න අමාරුයි මොකද එයාට සෑහෙන්න ඇට්‍රැක්ට් වෙනවා කට්ටිය අමතක වෙනවා කට්ටියට කරන දේවල් ස්ටීන් එකේ ඉන්නේ මෙසි අර අපි ගත්ත ප්‍රයිම් මෙසිගේ කාලේ අර ඩ්‍රිබල් පාස් කළා ගිහිල්ලා ගහන සීන් වල දැන් අර ඌ මේ අවුරුදු ගහපු සීන් එක යූස් කළා මොලේ යූස් කරලා ගේමක් ගන්න සීන් එක එනේ මෙසි දාන්න මොන වෙලේද මන් ඩ්‍රිබල් දෙන්න ඕනේ මොනේද මන් පාස් එක දාන්න ඕනේ මොන වෙලේද මන් ෆවුල් එකක් වින් කරන්න ඕනේ ගන්න ඕනේ ඒක යා දාන්න ඔය අර ඉංග්ලන්ඩ් මැච් එකේ දැන් නිකන් කීස් කරලා කටහරම් බලන් හිටියේදී ඕක වෙන්නේ නැහැ හොඳටම තේරෙන්න ඕනේ මෙසි අර මෙසිගේ ප්ලේයින් ස්ටයිල් එකක් තියෙනවා අර ක්ලාසිකල් මෙසි සීන් එක ටිපිකල් මෙසි අර බෝල් අරන් ගියා දාලා අයි අතුල්ට යනවා ගොඩක් වෙලා නායි ගන්නවා ඒ වගේම ගොඩක් ඉංග්ලන්ඩ් මැච් එක යූස් කරේ මේ උස්සරා යන දකුණු පැත්තට වෙලාම ඉන්නවා ඊට හොස් උන්ට තේරුණා අනේ මම දැන් දැක්ක විදිය අරුන් ඩිෆෙන්සිව් ගිය ගමන් ගෝල් ලයින් මෙතන තියෙනවා එක දිගටම කරේ ක්‍රොස් කරන එක ස්පෑම් කරා ක්‍රොස් ස්පෑම් කරා උඩ දෙන්න කොයි වෙලාවක ඇතුළට බෝලේ වහිනවා ඒ වහින වෙලාව නිකන් දුන්නා මන්න කියන්නේ ඔය දෙකෙන් බේරුණා පුදුමයි මන්න හිතුවේ ඔය තව ක්‍රොස් කරපු විදියට දෙක තුනක්වත් ඇයි තව මෙසි යමාල්ටමත් යමාල්ගේ තියෙන්නේ යමාල් ටැලන්ටඩ් වුණාට මෙසි ස්මාර්ට් අවුට් ස්මාර්ට් කරන්න යමාල්ට බෑදා නෑ කරන්න තාම් බෑ පුළුවන්ද බැරි අපි දන්නේ මම කිව්වා ඔය අපි කතා වුණා මොකද එක්ස්පීරියන්ස් මැටර්ස් ෆයිනල් එක මොකද වගේ ෆයිනල් 4ක් ගහලා ආව ටීම් එකක
ටීම් එකක් තමයි මේ ආජන්ටිනා කියන්නේ ගයිස්. ඉතින් ස්කැලෝනි ලයිනස් ස්කැලෝනි මම හිතන්නේ මොඩර්න් ෆුට්බෝල් ආගියබ්ලි නිකම් බෙස්ට් මැනේජර් කියන්න පුළුවන්. මොකද පර්ෆෝමන්ස් ගත්තොත් එයා ගත්තේ නිකන් කිසිම එකමුතුකමක් තිබ්බේ නැති ආජන්ටිනා ටීම් එක 2019 එතකොට ඒ කෝපා ඇමරිකාගේ 3 වුණා. ඊට පස්සේ 2021 එක වුණා. වර්ල්ඩ් කප් එකේ දින්න 22 24 කෝපා ඇමරිකාගේ දින්න ආයි 26 ආයි ෆයිනල්ස් ඇවිල්ලා තියෙනවා. මේ සෑහෙන ලොකු ෆීට් එකක් ඉතින් මේ මේ ආජිටිනා ෆයිනල් ආව එක ගැන මේ පාත් එක ලේසි ඒවා වෙන මෝඩ කතා. අහන්න ඕන නැති කතා කතා. අපිට ලේසි කියන්න බෑ. මොකද කේප් වර්ඩේ රටවල් සෙට් වුණා. ඉංග්ලන්ඩ් පාත් පොඩි කේප් වර්ඩේ කොහෙද පොඩි ඉංග්ලන්ඩ් නම් ඉංග්ලන්ඩ් කනවා පෝර්තුගල්ත් කනවා කේප් වර්ඩේ ආන. අනිවාර්ය. පෝර්තුගල් කනවා. ඒක ෆ්‍රාන්ස් පාත් එක. ඔව් ෆ්‍රාන්ස් පාත් ඊසිනේ බයිර වැඩි. ඔව් ඇත්ත ඒක රොනාල්ඩෝට කවුරුත් කිව්වේ නෑනේ බං. ගෲප් එක টොප් කරන්න එපා කියලා මොකක්ද හිටියේ කොලොම්බියයි උස්බෙකිස්තානුයි කොංගෝ මැච් එක ඩ්‍රෝ කරන්න කිව්වේ නෑනේ කවුරු. උස්බෙකිස්තාන වල ගාන කොංගෝ මැච් එක. ඒ කියන්නේ ෆිෆා එකෙන් මචං සල්ලි දෙනවා ඒක. දැන් මෙසි සල්ලි දෙනවලු ප්ලේයර්ස් වලට ගහන්න එපා ඉතින්. එන රොනාල්ඩෝත් තරන්න. ඔව්. ඒ ගන්න නිසා. සල්ලි ගන්න. අනික රොනාල්ඩෝට සල්ලිත් තියෙනවා මෙසිට වැඩි. එයාගේ වන්නේ. කෙල්ලොත් දානවා මම සමහර ඒවා වගේ ෂෙයා කරනවා හොඳයි. නෑ ජස්ට් ෆැක්ට්ස් ඉතින්. මෙසිට වඩා සල්ලි තියෙනවා රොනාල්ඩෝට. ඉතින් මෙසිගෙන් සල්ලි ගන්නවා රොනාල්ඩෝ ඉතින්. ඒක රොනාල්ඩෝගේ අවුලක්. ගන්නවා නම් මන් දන්නේ ගන්නවද නැද්ද කියලා. අනික උන් ගෲප් එක ටොප් කරා නම් දැන් ආජන්ටිනා එක මැච් එකක් ගහන්නත් තිබ්බනේ. මෙසි එක පාට එක ටොප් ගන්න මොකද්ද බං කොංගෝ වලට ගහන්නේ කොලොම්බියාවට ගහන්නේ ඉතින් කොලොම්බියාව කොහොමද කොලොම්බියාවෙන් ඩ්‍රෝ කරා ගියාන්කෝ අර දෙකට ගැහුවනේ. ඔව් ඒත් ඇත්තට කොලොම්බියාව ගහන්න පුළුවන් ඉන්නේ බං ඉතින් සවුත් ඇෆ්‍රිකන් ෆුට්බෝල් කියන්නේ. දැන් යුරෝස් ලොගෝයිනේ කෝපා ඇමරිකා වලනේ. ඔව් ටොප් ඇමරිකා කියලා එකෙක් ඉන්නවා උමර ෆුට්බෝල් මොකද මීම් දාන ගෲප් එකේ. පට්ට ක්‍රින්ජියවන් දාන්නේ. අර සිංහලෙන් කෑල්ලල් ලියලා අයියෝ ලොන්තයෝගා උන්ගේ තර අහන්නියාව හිනාවෙලා පාඩු ඉන්නේ කොහොමද කියන්න තේරෙන්නේ නැහැ. උගේ මානසිකත්වයට වහින්න බෑ අමාරුයි අපිට. අපි දැක්කා ටොප් ඇමරිකාව ගොඩක් අය එළියට දැම්මා. ඔව් ටොප් ඇමරිකා රටත් තමයි ඇවිල්ලා තින්නේ ෆයිනල්. යුරෝ චැම්පියන්ස්ලා මේ ෆයිනලිස්ම එක තමයි ඇවිල්ලා තින්නේ මේ ෆයිනල් එක. ඒක ෆයිනල්ස් ඉතින් මේක සිම්පල් එකක් තියෙනවා. ඔව් ඒකින්ද කාඩවත් මොකක්වත් මිස් වුන්නේ නැහැ හොඳ මැච්. මේ එනම් මේ ස්පේන් ලගේ ස්ට්‍රෙන්ත් තියෙන ඉතින් අර ඩිෆෙන්ස් එක තමයිනේ. කන්සීඩ් කරලා තියෙන ඊට පස්සේ මිඩ්ෆීල්ඩ් හොඳයි. අර එකම මගේ දන්නේ කොහොමයි දන්නේ බට් මට හිතෙනවා ආජන්ටිනාලා 4-4-2 එකක් ගහන ඉඳ මිඩ්ෆීල්ඩ් එකේ ක්‍රවුඩ් දෙයි අරගොල්ලෝ තුනෙන්නේ ගහන්නේ. අනික මේවයි රොඩ්රි හොඳයි බට් රොඩ්රිගේ ඩිෆෙන්සිව් වලට වැඩිය පාරඩිස්ගේම ඩිෆෙන්සිව් පට්ටපයි කියන්නේ. ඒක කැසමිරෝ වගේ ඒවා ඒක මාරු බා. බොරු කියන්නේ මට CDM කෙනෙක්ගෙන් මම කැමති අර කැසමිරෝ ටයිප්
CDM ලට කියන්නේ බාසිලෝනා වල එහෙම ගහන්නේ මං කියන්නේ මං පර්සනලි ආසාර හොඳ ටැකල් එකක් දීලා හොඳ ෆිසිකල් ප්‍රසන්ස් එකක් තියෙන එක්කෙනෙක්ට අර සෝමා මං එතන අරයව එජ් කරනවා ප්ලස් මැකලිස්ටත් උනුත් සේප් වෙන ෆෝම් එකට ආවනේ බා එන්සෝයි මැකලිස්ටර් සිමියෝනි ජූලියන් එල්ආර්එස් ලව්තාරෝ වුණත් අර එක ලොකු ගෝල මොන්ටක් ගහලා නොතිබ්බට දැන් උන් ෆෝම් එකේ ඉන්නේ. ඔව් අනිවාර්යයෙන් දෙන්නම හොඳ ෆෝම් එකේ ඉන්නේ. හොඳ ෆෝම් එකේ ඉන්නේ. මේ තමයි ආජන්ටිනා වල ස්ට්‍රෙන්ත් ගත්තොත් මසන් ඉතින් මෙසි ඉන්නවා. එහෙනම් ලොකුම ස්ට්‍රෙන්ත් එක දින්න අර මෙසි වටේ උන් අර ටීම් එකක් හැදලා ඉන්නේ. ඔව් yes මේ 3 consecutive comeback wins උන්ට. ඔව්. මේ ඊටසේ ලව්ටාරෝ මාටිනස් ෆෝම් එකේ ඉන්නේ. මේ yes ඒගොල්ලෝ විනාඩි 75න් පස්සේ ගෝල් 10ක් ගාලා තියෙනවා. විනාඩි 75න් පස්සේ ගෝල් 10ක් ගහලා තියෙනවා. ඊටසේ මාටිනස් ඉන්නවා. ඉතින් ඒක පෙනල්ටි ෂූට් අවුට් එකකට ගියොත් එහෙම සෑහෙන්න ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඉතින් මොකද දන්නවනේ ස්පේන් වල ස්පොට් කිකින් උත් අවුල් ගෝලි නම් අවුලක් නැහැ. ඉතින් කිකින් සම පොඩ්ඩ අවුල් මතකනේ මොරොක්කෝ එක 2022 මෙලෝරහන්න මොකද හිතන්නේ යමාල් vs ටැග්ලියාෆිකෝ නේද මම හිතන්නේ මෙඩීනව දාන ගන්න ටැග්ලියාෆිකෝ දායි මේ මමයි ඩිෆෙන්සිව්ලි ටැග්ලියාෆිකෝ හොඳයි නේ බයි කියන්නේ අර ලියෝන් වල උනත් මම දැක ලොකුවට බලන්න නැහැ ලීග් 1 අර ඉඳලා හිටලා බලද්දි දැකලා තියෙනවා මේ සාමාන්‍ය ඩිෆෙන්සිව්ලි සොලිඩ් left back කෙනෙක් මේ ටැග්ලියාෆිකෝ මේ ප්‍රෙඩික්ෂන් මොකද? මට කියන්න අමාරු ඒකනම් අනේ මන්ද කියන්න අමාරු බට් මා ගට් ෆීලිං එක කියන ආජන්ටිනා ගහයි කියලා කියන සමහර හිතනවා කම්ෆර්ටබිලි ගහයි කියලා හිතනවා ආජන්ටිනා ආජන්ටිනා ඔබ දැක්ක ට්විටර් එකේ ඩයල් එකක් දාලා තියෙනවා 3-2 කියලා 2021 එකේ 2021 මම එදා කියන්නේ මොකද ඉංග්ලන්ඩ් මැච් එක දවසේ මම උදේ නිකම ChatGPT එකෙන් ගියා පහුවෙන්ද රෑ 11 ගානට රිසල්ට්ස් කොයි වගේ වේද කියලා the result දාලා උදාද අර්ජන්ටිනා 2 ඉංග්ලන්ඩ් 1 ජූලියන් එල්ආර්එස් ජූඩ් බෙලින්ගම් මෙසි ගෝල් ගහනවා කියලා දෙන්නේ බට් රිසල්ට් එක හරි ඕනේ හරි රිසල්ට් නේ කියන්නේ ඕනේ බා නේ ඕකෙම දාලා බලලා ආජන්ටිනා මේකේ මොකක් වේද who will win against who will between මොකද ලොක් කරන්නේ කියලා ඒ පාර දැන් අර්ජන්ටිනා ටු ස්පේන් දෙකයි ආජන්ටිනා 2යි ස්පේන් 1 පළමු ChatGPT කිව්වා මට එහෙම ස්කෝර් ලයින් එකක් දෙන්න තරම් බෑ කියන මට එහෙම හිතෙන්නේ නැහැ මොකද ඔළුවට එන්නේ නැහැ බට් මේ මං කිව්වේ මිඩ්ෆීල්ඩ් බැටල් එක දිනන ටීම් එක අනිවාර්යෙන් මැච් එක දිනනවා මොකද ඩිෆෙන්සිව්ලි සොලිඩ් සයිඩ් දෙකම සොලිඩ්ම කියන්න බෑ මොකද විං බැක්ස් ලගේ පොඩි අඩුපාඩුකම් තියෙනවා ආජන්ටිනා වල බට් මොකද ඒ වුණාට අරගොල්ලන්ට වැඩි සෑහෙන ඇග්‍රෙසිව් ඒ ඩිෆෙන්සිව් මේ පෙයාස් ටික මොකද කුබාසි සොෆ්ට් ලපෝටෙත් රොමේරෝලා තරම් ඇග්‍රෙසිව් නෑනේ අර ඒ සොෆ්ට්නස් එක තියෙනවා මොකද මම බාසිලෝනා ෆෑන් කෙනෙක් මම දන්නවා මේ කුබාසි දාම් පොඩි තාම එහෙම සොෆ්ට්
මේ ඔය සෝෆ්ට් ඩිෆෙන්ඩර් කෙනෙක් තාම කියන්නේ එහෙම සෝෆ්ට් ඩිෆෙන්ඩර් කියන්නේ බට් අර ආජන්ටිනා ස්ටෑන්ඩඩ් එකට ඒගොල්ලෝ තාම සෝෆ්ට් ප්ලස් මට තියෙන ලොකුම ඩැනි ඕල්මෝට එහෙම අර ෆිසිකැලිටිය දරා ගන්න පුළුවන් වෙයිද කියලා අර මිඩ්ෆීල්ඩ් එකේ තාම ඒගොල්ලෝ ටෙස්ටුන් නෑ ටෙස්ටුන එකම ටීම් එක කේප් වර්ඩ් ඒකෙත් ඒගොල්ලෝ ඩ්‍රෝ වුණා ෆිසිකල් ගැහුව ඒගොල්ලෝ විතර ඒගොල්ලොන්ට මේ ඒ ප්‍රශ්නේ තියෙනවා මම හිතනවා සාධාරණ මේ ඩවුට් එකක් කියලා මට මොකද මේ සාමාන්‍ය ෆිසිකලි ගහන ටීම් එක ස්ට්‍රගල් කරන ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ස්පේන් වල ඉස්සර ඉඳන් මොරොක්කෝ එක වුණත් ඒගොල්ලෝ ස්ට්‍රගල් කරා ෆිසිකල් ගැහුවට ඒක විතරක්ම නෙමෙයි ඊට පස්සේ ගහන්නේ ඒක තමයි අනික ආජන්ටිනාවල කවුන්ටර්ස් මේ ස්පේන් වල කවුන්ටර්ස් වලට වැඩිය හොඳයි සෑහෙන්න හොඳයි අර සිමියෝනේගේ එහෙම පේස් එක තියෙන කවුරුත් නෑ මේ යමාල් වගේ ඉන්නවා බට් සිමියෝනේගේ පේස් එක ඊට වැඩි කියලා හිතෙනවා මට කවුන්ටර්ස් වල ටෙක්නිකලි එච්චර යමාල් තරම් හොඳ නෑ බට් ටෙක්නිකල් වැබිලිටි යන්නේ මං කියන්නේ just the pace ඩිරෙක්ට්නස් එක තියෙනවා මේ සිමියෝනේගේ ගොඩ මොකද හරාම් බෝල් ගන්න එක්කෙනෙක් අවුරුද්ද පුරා තාත්තගේ පුතා නෑ හොඳ ප්ලේයර් කෙනෙක් මං කැමතියි සිමියෝනේට මේ ඇග්‍රෙසිව් ගහන ආජන්ටිනාව කියන ඇග්‍රෙසිව් ගහන රටක් ගයිස් ඒගොල්ලෝගේ හැටි සමහරු කියන ඩර්ටි ෆුට්බෝල් කියලා එහෙනම් ඉංග්ලන්ඩ් මැච් බලන්න ඒගොල්ලෝ ඩර්ටි ෆුට්බෝල් ලැග් ගහන්නේ මේ අර ආජන්ටිනාව ඩර්ටි අනිත් රටවල් එහෙම කොහොමද උන් කියන්නේ ප්‍රීමියර් ලීග් කියන හොඳම ෆිසිකල් ලීග් කියලා නේ කියන්නේ ෆුට්බෝල් නැත්තම නෑ හරි ඉතින් එම මේ ඩබල් ස්ටෑන්ඩඩ්ස් බං කට්ටිය කියන ඩර්ටි ෆුට්බෝල් අරක මේ එන මට වැඩ එතරම් මට එක මම ඩිෆෙන්ඩ් කරන්න එහෙම අවසර නැහැ ආජන්ටිනාව මොකද මගේ රට නෙමෙයි මං කැමති එහෙම කියලා අර ෆැක්ට් එක ගන්න නැතුව මේ ඩිෆෙන්ඩ් කරන්න අවශ්‍යතාවයක් නැහැ මොකද ඉතින් ඩර්ටි ෆුට්බෝල් කියන්නේ ඉතින් ෆිසිකල් ෆුට්බෝල් ගහන රටවල් ගොඩක් ඉන්නවා මේ ඒක ෆැක්ට් එකක් ඉතින් ඒක ඒ අනික ගොඩක් ෆිසිකල් ගහන රටවල් වල ටෙක්නිකල් එබිලිටි අඩුයි ඒ වුණාට ආජන්ටිනාවට දෙකම තියෙනවා මේ ඒකයි ඉතින් ඒගොල්ලෝ ස්ට්‍රයිව් වෙන්නේ හැම ඕන කන්ඩිෂන් එක ඒක ඉතින් ඒගොල්ලොන්ගේ හැකියාව මේ එනදී ඔයාගේ ප්‍රෙඩික්ෂන් එක මොකද්ද 2-1 3-2 කියන්නේ එක්ස්ට්‍රා ටයිම් යනවා තමයි එක්ස්ට්‍රා ටයිම් මට තියෙන එක්ස්ට්‍රා ටයිම් එකක් යයි කියලා මාත් හිතනවා ආජන්ටිනා දිනයි කියලා මට ප්‍රශ්නයක් නැහැ මොකද ඉන්නම් මට වැඩක් නැහැ මේ ෆුල් ආතල්ලේ මම බලන්නේ මේ එදෙනවා අර එක්ස්පීරියන්ස් මැටර්ස් කියලා තමයි මං කියන්නේ end of the day plus අර සිමියුලේෂන් එක මං කරපු හින්දා EFC 26 මං ගාව තියෙන හින්දා වර්ල්ඩ් කප් මෝඩ් කියලා එනවා තියෙනවා ඒ සිමියුලේෂන් එක මං කරා ස්පේන් අරගෙන ස්පේන් මගේ 10 පාරක් විතර කරා ස්පේන් තමයි දින්නේ 7 පාරක් විතර හැබැයි ආජන්ටිනාව එක ෆයිනල් එකක්වත් ආවේ නැහැ එනේ ඒගොල්ලෝ මාක් කරේ නිකන් out of form හරි කොයි overall මදි හරි මේසිගේ 80 ඇදගොත් තියෙන overall නම් එහෙම ඉඳන් දන්නේ ඉතින් මම හිතනවා මේ ඒගොල්ලෝ ආජන්ටිනාව ගොඩක් ඩවුන් කරන්නේ නැති කියලා සිමියුලේෂන් එක අර ඒගොල්ලෝ ස්ටැට්ස් නේ ගන්න ඉතින් ස්ටැට් වලින් මේ ආජන්ටිනාව මම හිතුවේ නැහැ ෆයිනල් එකේ නුඹ හිතුවද මං හිතුවේ ප්‍රාන්සෙයි ඒක මම හිතුවේ නැහැ මේ කියලා ඉතින් happens මේ මෙසි කියන්නේ මෙසි ඒ ටීම් එක 아무තු ටීම් එකක් ඉතින් ෆ්‍රාන්ස් නේ මට නෙදර්ලන්ඩ් ඒ කියලා මුලින්ම ටූර්නමන්ට් එක මුලින්ම හිතුවා ඔව්නේ මම එහෙම හිතුවේ නෑ මට ෂුවර් එකක් තිබ්බා ස්පේන් නේ කියලා එක පැත්තකින් අනිත් පැත්තෙන් කවුරු වෙයි කියලා මට අයිඩියා එකක් තිබ්බේ ස්පේන් ෆ්‍රාන්ස් නෙදර්ලන්ඩ් නම් මගේ ඔළුවේ තිබ්බ සයිට් තුන නෙදර්ලන්ඩ් ටීම් එක හොඳයි
අනේ මන් දවුම් මොනවා උන්ගේ කෝච් ඔක්කොටම වඩා හොඳයි නේ ඒක ප්‍රශ්න. මේ ටැලන්ට් එක තිබ්බ 1-on-1 එක ගත්තොත් ඕන ටීම් එකකට හරියන ටැලන්ට් එකක් තිබ්බා. ඔව් ටැලන්ට් එක ඕන තරම් තිබ්බා ඒ ටීම් එකේ මේ සුපිරි ඩිෆෙන්සිව් ලයින් අප් එකක් තිබ්බ. ඉතින් කෝච් ටැක්ටික්ස් මේ මිස්ඩ් අප් කරාම ඉතින් ගන්න බෑනේ. මේ හරි ගයිස් එන අද ඉවරයි එපිසෝඩ් එක. මේ මොනවද කියන්නේ? නෑ මේ මැච් එක බලමු. මැච් එක බලන්න. අපි හැමදේම කතා කරන්නේ කියන්නේ. ඔව් අපි ඉස්සරහට ඉතින් ක්ලබ් සීසන් දැන් ඉතින් අපි සමහර කොන්ට්‍රෝවර්ෂල් ගේම් දේවල් ගැන කතා කරා. ඔවුන් ඉදිරියට කරා. මේ ඒ කියන්නේ දැන් ක්ලබ් දෙකක ප්ලෑන්ස් දෙන්නේ කෙලින්ම අපි ඔපිනියන්ස් දෙකක් තියෙන්නේ ෆුට්බෝල් වල බට් අර හරි දෙයට හරි කියන වැරදි දෙයට වැරදි කියන ඉතින් මොකද ඒක ඔබ්වියස් දේවල් ඉතින් නෑ කියන්න බෑනේ. මේ හරි ගයිස් එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න සෙට් වෙන්න. මේ මෙයාගේ TikTok එකේ බලන්න එයා දාලා තියෙනවා පොඩි කේස් එකක්. එහෙනම් ගයිස් සෙට් වෙමු. මේ ඊළඟ පාර අපි සෙට් වෙද්දී අපි ට්‍රාන්ස්ෆර් නිවුස් හරි මොබයිල් කප් එකයි ඔක්කොම නිකන් අපි දිගටම ඉතින් කරනවා වීක්ලි එපිසෝඩ් එකක් දානවා. ඉතින් මේ සෙට් වෙමු නම් මේ අපි කියපුණා එහෙනම් බයි.